Northrop Grumman B2 Spirit. මේක අනෙක් සාමාන්‍ය ප්‍රහාරක ගුවන් යානාවලින් වෙනස් වෙන්න තරම් ඒකේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒක යොදාගෙන ඉන්නේ සතුරා වෙත හොර රහසේ ලං වෙලා බෝම්බ හෙළන යන්ත්‍රයක් හැටියට. යම් හමුදාවක් සතුව රහසිගතව බෝම්බ හෙළන යානා තියෙන එක පුදුමයක් නෙවෙයිනේ. ඒත් මේ යානේ සුවිශේෂීතාවක් තියෙනවා. ඒකට උපරිම වශයෙන් ශබ්දයේ වේගය වගේ 0.95ක් තරම් වේගයකින් ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ තරම් වේගයකින් ගමන් කරන යානාවක් රහසිගතව Tamanගේ මෙහෙයුම් කරන්නේ කොහොමද? ප්‍රීලා ඉන්න මේ වීඩියෝ එකේ අන්තිම තප්පරේ වෙනකල්. මේ යානේ පළල ඒකේ දිගට වඩා වැඩි. මේකේ තටු අතට පළල මීටර 52ක්. ඒ වුණාට දිග වෙන්නේ මීටර 21යි. ඒ කියන්නේ මේ යානේ දිග වගේ දෙගුණයක් පළලයි. ඒත් මේ තරම පළල් යානාවක් වෙලත් සතුරාට ඒක හඳුනා ගැනීම හරිම අපහසුයි. මේකට හේතුව ඒක නිමවල තියෙන අපූර්ව ස්වභාවය. රේඩාරයට යම් යානයක් හසු වෙන්න ඒකේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න ඕනයි. ඒත් මේ B2 යානේ හරස්කඩ වර්ගඵලය වර්ග මීටර 0.1ක් විතරයි. සාමාන්‍ය කාගෝ ගුවන් යානයක හරස්කඩ වර්ගඵලය වර්ග මීටර 100ක් විතර වෙනවා. මේකේ තටු සකස් කරලා තියෙන සුවිශේෂී විදිහ නිසා ඒකේ හරස්කඩ වර්ගඵලය හරිම අඩු වෙලා තිනවා විතරක් නෙවෙයි ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් පරාසයත් හරිම වැඩි දියුණු වෙලා. ඒකට එක වතාවකදී කිලෝමීටර 11000ක් ඒ කියන්නේ 70ක්ම 6900ක දුරක් ගමන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒකට පියාසර කරද්දිම ඉන්ධන පිරවීමේ හැකියාවක් තියෙනවා. මේකේ බඳේ තියෙන කාබන් ග්‍රැෆයිට් මිශ්‍රණයෙන් රේඩාර් කිරණ උරා ගැනීම සිද්ධ කරනවා. මේකේ ප්‍රතිඵලයක් හැටියට ඒ යානෙන් නිකුත් වෙන අදෝරක්ත කිරණ ප්‍රමාණය අඩු වෙනවා. වෙන විදිහකින් කිව්වොත් ඒක රේඩාර් පද්ධති වලට හසු වෙන්නේ නැති වෙනවා. ඇත්තෙන්ම මේ යානයේ 80%ක්ම තියෙන්නේ මේ වගේ සංඝටක. ඒ නිසා රේඩාර් වලට මේක අහු වෙන්නේ නැහැ. මේ B2 යානයේ තටුත් හරිම සුවිශේෂී. මේවා හදලා තියෙන විදිහට එහෙම කිරීම හොඳින් කරන්න පුළුවන්. ඒ වගේම ඒවවල පළලත් හදලා තියෙන ස්වභාවයත් නිසා යානයේ මත වාහනයන් ඇති කරන ප්‍රතිරෝධයට හොඳින්ම මුහුණ දෙන්න පුළුවන්. මේ නිසා ඉහළ වේගයන් වලට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. මේ යානය හදලා තියෙන අමුද්‍රව්‍ය නිසා ඒව වැඩි කාලයක් පවතිනවා. සාමාන්‍යයෙන් ලෝහ සහ ලෝහ මිශ්‍රණ වලට වඩා මේ යානය හදලා තියෙන සංයුක්ත සංඝටක වලට වැඩි පටික් සයිකල් ගානකට මුහුණ දෙන්න පුළුවන් විදිහට වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ යානයේ ගමන් කරද්දී හසු වෙන වායු ප්‍රතිරෝධයට වැඩි වාර ගණනක් මුහුණ දෙන්න පුළුවන්. මේ කාරණාව මේ ප්‍රහාරක යානාවල තර්ජනයට ලක්වුණු රටවල් විසින් හඳුනාගෙන තියෙනවා. මේ නිසා එයාලා රේඩාර් පද්ධති වෙනුවට යානා හඳුනා ගැනීමේ වෙනත් ක්‍රම භාවිත කරන්න හුරු වෙලා තියෙනවා. අදෝරක්ත කිරණ හඳුනා ගැනීමේ උපකරණ වලින් මේ යානෙන් නිකුත් වෙන තාපය හඳුනා ගන්න පුළුවන්. යානයේ එන්ජින් වලින් විතරක් නෙවෙයි වායු ප්‍රතිරෝධය නිසා යානයේ බඳත් රත් වෙන්න පුළුවන්. මේ තත්වයට මුහුණ දීම සඳහා යානයේ එන්ජින් හදලා තියෙන්නේ ඒකේ ෆියුසිලාජ් එකේ. ඒ කියන්නේ බඳේ ඇතුළට වෙන්න පිටන පරිදි. යානයේ හදිසියේ තාක්ෂණික දෝෂයකට ලක් වුණොත් ඒව වලින් වෙන බලපෑම අඩු වෙන විදිහටත් මේක වැඩි දියුණු කරලා තියෙනවා. GPS මත පමණක් පදනම්ව නෙවෙයි රේඩාර් පද්ධති සහ වෙනත් උපකරණ මගින් Taman අවට තියෙන කඩේයින් ඔස්සේ යානයේ තියෙන තැන හඳුනා ගන්න පුළුවන් වෙන විදිහකට මේක නිර්මාණය කරලා තියෙනවා. GPS ඇන්ටනාවක් තිබීමත් සතුරාගේ ප්‍රහාරවලට ලක් වෙන්න තියෙන අවදානම වැඩි වෙන්න හේතුවක්. මේ නිසා ඇමරිකානු ඩොලර් දහස් ගණනක් වියදම් කරලා ඇමරිකානු හමුදාව මේ B2 යානා වෙනුවෙන් එන්කෝඩ් කියලා වැඩි දියුණු කළ GPS පද්ධතියක් හදලා තියෙනවා. මේක හරිම සුවිශේෂී වගේම අවදානම අඩු එකක්. මේක භාවිත කරන්නේ හමුදාවන් විතරයි. මේ යානයේ ආරක්ෂිත උපක්‍රම නිසා ගුවන් ගමන්වල අලුත් සන්දිස්ථානයක් උදා වෙලා තියෙනවා. ඒත් මේක සුවිශේෂී වෙන්නේ මේ ආරක්ෂිත උපක්‍රම නිසාම නෙවෙයි. එකෙන් රැගෙන යන්න පුළුවන් බෝම්බ සහ සතුරු ඉලක්කවලට සාර්ථකව පතිත කරන්න පුළුවන් හැකියාවත් සුවිශේෂී වෙනවා. පාපන්දු පිට්ටනියක පළල වගේ භාගයක් පළල මේ යානයෙන් විශාල බෝම්බ ප්‍රමාණයක් රැගෙන යන්න පුළුවන් කියලා ඔයා හිතනවා ඇති. ඔව් ඒක ඇත්ත. ඒත් ඇත්තෙන්ම ඒකේ අරගෙන යන්න පුළුවන් අවි ප්‍රමාණය ඔයා හිතාගෙන ඉන්න ප්‍රමාණයටත් වඩා බොහොම වැඩි. මේකේ බෝම්බ ගබඩා කරන ඇතුළු කුටීරේ ටොන් 18ක අවි ගෙනියන්න පුළුවන්. ඒත් අවශ්‍යතාවයේ පරිදි ඒකේ තවත් අවි ගෙනියන්න පුළුවන්. මේ අවි වලට රාත්තල් 500 බෝම්බ 80ක්, රාත්තල් 750 බෝම්බ 36ක්, රාත්තල් 2000 බෝම්බ 16ක් සහ න්‍යෂ්ටික බෝම්බ 16ක් ඇතුළත්. මේ අවි වලට B61 සහ B83 වගේ බෝම්බත් ඇතුළත්. මේක කරලියට ඇවිත් අවුරුදු 10කට පස්සේ ඒ කියන්නේ 2007 අවුරුද්දේදී ඒකේ අප්ඩේට් එකක් සිද්ධ වුණා. ඒකට GPS වලට ප්‍රතිචාර දක්වන්න MOP අවි දෙකකුත් සවිකිරුණා. මේ එක අවියක පුපුරන ද්‍රව්‍ය රාත්තල් 3500ක් අන්තර්ගතයි. මේවා හදලා තියෙන්නේ ඉතාමත් ආරක්ෂිත සතුරු මර්මස්ථාන වලට පහර දෙන්නයි. මේකේ නිර්මාපකයෝ කියන විදිහට මේක ලෝකේ වඩාත් ආරක්ෂිතම යානයයි. මේක සම්බන්ධ කාරණා 3ක් ලෝකේ අනෙක් ප්‍රහාරක යානා හැම එකකටම වඩා මේ යානය සුවිශේෂී එකක් බවට පත් කරනවා.
ඒක ගමන් කරන දිගු දුර, සැඟවී ගමන් කිරීමේ හැකියාව සහ ගෙන යා හැකි වැඩි පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය ඒවයි. මේ නිසාම මේ යානා මිලෙන් ඉතාම වැඩි. මේක මුලින්ම කරලියට ආවහම ඒ කියන්නේ 1997 අවුරුද්දේදී මේකක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 797ක් වුණා. වර්තමාන වටිනාකමට ඒක වැටහුවොත් ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක විතර ප්‍රමාණයක්. මේක ඩිසයින් කරන්න වගේම අත්දැක බලන්න ඊටත් වඩා වියදමක් ගිහින් තියෙනවා. ඒ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.13ක්. ඒක වර්තමාන වටිනාකමට වැටහුවාම ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක්. මුලින්ම මේක වෙනුවෙන් ඩිසයින් 132ක් ඉදිරිපත් කරලා ඒව වලින් 75ක් ෂෝට් ලිස්ට් කරලා තියෙනවා. පස්සේ ඒක 20කට අඩු කරගෙන ඒව වලින් අත්හදා බැලීමේ යානා හදලා තියෙනවා. ඒ මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.13ක්. ඒක වර්තමාන වටිනාකමට වැටහුවාම ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක්. මුලින්ම මේක වෙනුවෙන් ඩිසයින් 132ක් ඉදිරිපත් කරලා ඒව වලින් 75ක් ෂෝට් ලිස්ට් කරලා තියෙනවා. පස්සේ ඒක 20කට අඩු කරගෙන ඒව වලින් අත්හදා බැලීමේ යානා හදලා තියෙනවා. මේ ඩිසයින් 21ම දැන් වෙද්දි භාවිත කරනවා. ඇමරිකාව මේවා 2032 වෙනකල් තියාගන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වෙද්දි මුල්ම යානාවල වයස අවුරුදු 30කටත් වඩා වැඩි. මේවා තනපු කැලිෆෝනියාවේ නිෂ්පාදනාගාරයත් මේවා තැනීම සඳහාම සකසන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි මේක රහස්‍ය ව්‍යාපෘතියක් නිසා ලිපිගොනු රහසිගතව පවත්වා ගන්නත් කාර්මිකයින් නිතාම ප්‍රවේශමෙන් භාවිත කරන්නත් ඇමරිකානු බලධාරීන් ක්‍රියා කරලා තිබුණා. යානයේ නිපදවීම විතරක් නෙවෙයි ඒක පවත්වාගෙන යන්න සහ ක්‍රියාත්මක කරන්නත් විශාල වියදමක් යනවා. මේ යානය එක පැයක් ගමන් කරවන්න පැය 119ක නඩත්තු කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒක B1B සහ B52 යන යානාවල නඩත්තුවට යන වියදම වගේ දෙගුණයක්. මේ යානය පැයක් ගමන් කරවන්න 2010 අවුරුද්දේදී ඇමරිකානු ඩොලර් 1,35,000ක වියදමක් කරන්න සිද්ධ වුණා. දැන් අපි මේ යානය ගැන බොහෝ දේ කතා කළානේ. මේ යානය ඇතුලේ ගමන් කිරීම කොයි වගේ අත්දැකීමක් වේද? මේ යානය පැදවීම සඳහා නියමුවන් නිරන්තරයෙන් පුහුණු කරනවා. සාමාන්‍යයෙන් මේකේ තියෙන ආසන දෙකේ ගමන් කරන්නේ නියමුවා සහ පුහුණුකරුවයි. මේ දෙන්නටම මේ යානයේ පාලනයට අදාළ දේවලට ළඟා වීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය මගේ ගුවන් යානාවල වගේම මේකෙත් ඔටෝ පයිලට් ඔප්ෂන් එක තියෙනවා. මේ මගින් යානයේ උන්නතාංශය වගේම දිශාවත් පාලනය කරන්න පුළුවන්. මේ යානය ඇතුලේ ඒ තරම් ඉඩක් නැහැ. ඒකේ සීට් දෙකට තියෙන ඉඩට අමතරව ඒවට පසුපසින් පටු ඉඩක් තියෙනවා. ඒ ඉඩ මෙට්ටයක විතර ප්‍රමාණයක එකක්. මේ කොටසේ යානයේ නියමුවන්ට අවශ්‍ය වියලි ආහාර ගබඩා කරලා තියෙනවා. ඒ වගේම මේ ඉඩ ඇතුලේ වැසිකිලි පෝච්චියක් රඳවලා තියෙනවා. මේ යානයේ නියමුවන් විසින් මිසයිල ප්‍රහාර මෙන්ම යානයේ පාලක පද්ධතියට එල්ල වෙන්න පුළුවන් ඩිජිටල් ප්‍රහාර සම්බන්ධයෙන්ුත් අවධානයෙන් පසුවිය යුතු වෙනවා. ඒ වගේම යානයේ හයිඩ්‍රොලික් පද්ධතිය, ඉලෙක්ට්‍රොනික උපාංග වගේම අපට පරිසරයේ කාලගුණය ගැන නිරතුරු පරීක්ෂා කළ යුතුයි. ඒ සඳහා වුණු දර්ශන තිර යානයේ තියෙනවා. ශබ්දයේ වේගයට අතිශය ආසන්න වේගයක ගමන් කරන යානාවක මේ හැම දෙයක්ම එකපාරට පරීක්ෂා කරන එක හරිම අමාරු වැඩක්. අවසාන වශයෙන් ඔයා යුද්ධය ගැන මොන අදහස දරුවත් මේ B2 යානය කියන්නේ එක විදිහකින් එන්ජිනේරු විස්කමක් කියන කාරණය නම් බැහැර කළ නොහැකි එකක්.